හලෝ කොහොමද හැමෝටම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද ලස්සන කතාවක් ගැන කතා කරන්න ගමු. මේක අද කතා කරන්න යන කතාව 1948 ලංකාව ඇතුලේ ලංකාවේ විස්තරත් එක්ක ලියන කතාවක්. මේක කොච්චර ප්‍රසිද්ධ වෙනවද කියලා ගත්තොත් 1954 ෆිල්ම් එකක් පව මේකට හැදෙනවා. අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ කතාව ගැන. ඒක තමයි මේ රොබර්ට් ස්ටෑන්ඩිෂ් කියන පුද්ගලයා ලියන එලිෆන්ට් ෆෝක්. ඇත්තට මේ රොබර්ට් ස්ටෑන්ඩිෂ් කියන නම සූඩනේම් එක, කාරුඩ නම. මෙයාගේ ඇත්ත නම තමයි ඩිබ්බි ජෝර්ජ් ජෙරාටි. එතකොට මේක සිංහලයට පරිවර්තනය වෙනවා අලිපාර කියලා නව කතාවක් විදිහට. මේ පරිවර්තනයත් ඇත්තටම ලස්සනයි. ඒ හින්දාම 1965 හොඳම පරිවර්තනය සඳහා රාජ්‍ය සම්මානය මේ පොතට හම්බ වෙනවා. මේ පරිවර්තනයට හම්බ වෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ අන්න ඒකේ කතාව ගැන. අපි මෙහෙම පටන් ගමු. කතාවට එන්න කලින් පොඩ්ඩක් වටපිටාව. අපි දන්නවා 1815 දී ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගන්නවා. එතකොට එයාලා ලංකාව යටත් කරගන්නේ ලංකාවෙන් ආර්ථික වාසි ලබා ගන්න. එක හේතුවක්. එතකොට මෙන්න මේ ආර්ථික වාසි ලබා ගන්න කියන කාරණේදී එයාලා පටන් ගන්නවා ලංකාවේ වතු වගාව. එතකොට අදටත් ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයට ලොකු ලාභයක් ගෙන එක භෝගයක්. එතකොට දැන් කට්ටිය දන්නවා ඇති මුලින්ම පටන් ගත්තේ තේ නෙමෙයි. මුලින්ම පටන් ගත්තේ කෝපි. ඊට පස්සේ කෝපි වගාව පටන් අරගෙන යම් කාලයක් කරගෙන යනවා. ඊට පස්සේ දිලීර රෝගයක් හින්දා මේ කෝපි වගාව කරගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ තමයි තේ වගාව පටන් ගන්න. ඔන්න වගාවන් ආරම්භ කරන්න බ්‍රිතාන්‍යයෙන් ලංකාවට එනවා මෙන්න මේ වැවිලිකරුවෝ. එතකොට වතු අයිතිකාරයෝ, වතු වැවිලිකරුවෝ එක එක සමාගම් ඇවිල්ලා තමයි ලංකාවේ මේ වතු කරගෙන යන්නේ. එතකොට එහෙම ආපු එක පුද්ගලෙක් තමයි මේ ඩිබ්බි ජෝර්ජ් ජෙරාටි කියන්නේ. එතකොට එයා ලියන කතාවක් තමයි මේ එලිෆන්ට් ෆෝක් කියලා පොත හැදෙන්නේ. ඕක තමයි වටපිට විස්තරය. දැන් ඒක ඒ ටිකත් අපි ඔළුවේ තියාගෙන කතාවට හැරෙමු. මේ කතාව ගොඩ නැගෙන්නේත් කෝපි වැවිලිකරුවෙක් සහ ඔහුගේ කතාව. එතනින් එහාට. එතකොට මේ කතාවේ ඉන්නවා ටොම් කේරි කියලා ප්‍රධාන චරිතයක්, ආරම්භක චරිතයක්. මෙයා ඇවිල්ලා කෝපි වැවිලිකරුවෙක්. එතකොට බ්‍රිතාන්‍යයෙන් ඉඳන් ලංකාවට ඇවිල්ලා කෝපි අවලා ඒකෙන් සාර්ථක වෙලා හොඳ ආර්ථික ස්ථාවරත්වයක් අරගෙන ලබාගෙන තියෙන මිනිහෙක් තමයි මේ ටොම් කේරි කියන්නේ. ඒතකොට ටොම් කේරි කියන්නේ ටිකක් මෙසේ චරිතයකුත් නෙමෙයි. තමන් ගන්න තීරණ මොන හොඳින් හෝ නරකින් ක්‍රියාත්මක කරන දැඩි මිනිහෙක්. එයා කියන පොතේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. යෝධ පුද්ගලයෙකු වන හෙතෙම නිසොල්මනේ හිතාමතා කටයුතු කරන්නකි. කෘරත්වයට ලංවන තරම් හැඩි දැඩි ශක්තිමත් හකුයොලකින් හා බියෙන් නොසැලෙන නෙත් සංගලකින්ද හෙබියේය. ඒ වූ කලී තමන්ගේ කාර්ය නිසි පරිදි වටහාගෙන තමන්ට අවශ්‍ය දෙය වුවමනා වූ විටක බලෙන් හෝ ලබා ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් ඇති මිනිසෙකු සතු මුහුණකි. ඔන්න ඔහම තමයි මේ ටොම් කේරිගේ චරිතය හඳුන්වන්නේ. ඒ කියන්නේ තමන් හිතුවද ඒ දේ කළා. එහෙම තමයි පොරෝ පාරක්වත් ඇහිලා නැති කැලෑවල් සුද්ධ කළා. සම්පූර්ණ කෝපි වගාවක් ආරම්භ කරලා ඒකෙන් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මේකේ ටයිම්ලයින් එක ගත්තොත් මේක 1863 කියන අවුරුද්දේ ඉඳන් තමයි යන විදිහට ලියලා තියෙන්නේ. දැන් මම කියවනේ මෙයා සාර්ථක වෙලා ඉන්නේ. දැන් මෙයාට ඕන වෙනවා Tamanට ස්ථිර වාසස්ථානයක් හදන්න. ඒ කියන්නේ සරලවම බංගලාවක් හදන්න තැනක් හොයාගන්න. එතකොට මෙයයි මෙයාගේ ළඟම අතවැසියයි. තමන්ගේ ළඟම සර්වන් විශ්වාසවන්තම පුද්ගලයා. එයා සිංහල මිනිස්සෙක්. අප්පුහාමි. එයා තමයි මේ කතාවේ දෙවෙනි චරිතය. අප්පුහාමිත් එක්ක යනවා මේ කෝපි වවපු ප්‍රදේශයෙන් එහාට හොයාගෙන තමන්ගේ බංගලාව හදන්න තැනක් හොයාගෙන. එතකොට මේ කෝපි වවපු ප්‍රදේශය සහ මේ කතාවට අයත් වෙන ප්‍රදේශය රත්නගිර කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඇත්තටම මේ තියෙන්නේ රත්නගිර කොහෙද කියන එක මට අවබෝධයක් නැහැ. කතාවත් එක්ක යන්න. එතකොට මෙන්න මේ රත්නගිර කියන ප්‍රදේශයේ මෙයාලා හොයාගෙන ඇවිදගෙන බලාගෙන යනවා තමන්ට බංගලාවක් හදන්න සුදුසු බිමක් හම්බෙනකම්. ඒ කියන්නේ මේ ටොම් කේරිට හිතට ගැලපෙන තැනක් හම්බෙනකම් මෙයාලා යනවා. ඊට
ටස හොමම ගිහිල්ලා කඳු මුදුනකට ගිහිල්ලා එතනින් හැටත් තව කඳු තියෙන පැත්තකට ගිහිල්ලා එක තැනක් කම්බෙනවා මේ ලොකු මඩ වගුරක් තියෙන තැන. එතකොට මෙතෙන්ට මේ මුළු රත්න ගෙරම ලස්සනට පේනවා කියලා කියනවා. එතකොට මෙතනින් බලපුවාම තමන්ගේ පල්ලෙහා තියෙන කෝපි වතුත් පේනවා, ලස්සන පරිසරයක් පේනවා. ඒ විදිහට තියෙන තැනක් මිනිහට හිත යනවා මෙතන තමන්ගේ බංගලාව හදනවා කියලා. ඊට පස්සේ තමන් එක්ක ආවේ අප්පුහාමි. අප්පුහාමි කියන්නේ සිංහල මිනිසෙක්. එයාගේ සර්වන්ට්, ප්‍රධාන සර්වන්ට්. එතකොට අප්පුහාමිට කියනවා අප්පුහාමි මෙතන තමයි මම මගේ බංගලාව හදන්නේ කියලා. අප්පුහාමි කියන්නේ පාරම්පරික සිංහල පුද්ගලයෙක්. අප්පුහාමි කල්පනා කරලා කියනවා සර් ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. මොකද මේක අලිමන්දාව. මේක මේ මඩවගුරට ග්‍රීස්ම කාලෙදී පල්ලෙහා කැලෑවේ වතුර හිඳුනහම අලි එනවා වතුර බීලා යන්න. සත්තු මෙතෙන්ට වතුර බොන්න එන තැන කියලා කියනවා. ජෝර්ජ් කෙරි කියන්නේ හැටිදැයි චරිතයක්නේ. ඒ කියන දේවල් අහන්නේ නැහැ. Tamanට හිතුණාද කියලා. අප්පුහාමිට කියනවා අලින් දැන් වෙන තැනක් හොයාගන්න ඕනේ වතුර බොන්න. මේක මගේ තැන කියලා. ඊට පස්සේ දැන් ওই කතාව ඔහොම යද්දී අප්පුහාමිත් දන්නවා මේ මිනිස්සයා එහෙම විතුමතා මේ හිතපු දේ කරනවා මිසක් ආයේ වචන වෙනස් කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ ආයි කියන බලනවා මේ සර් ඒ වුණාට අපි මේ මෙතන හැදුවොත් අලි අපිත් එක්ක තරහ වෙයි කියලා. ඊට පස්සේ ටොම් කෙරි කියනවා මේ ඕවා වැඩක් නෑ මට මෙතන හදනවා. දැන් මම අච්චර අරහේ කෝපි ඇව්වේ කැලෑ කපල අලි ආවද මට කරදර කරන්න කියලා. දැන් අප්පුහාමි දන්නවා මේ අලියන ප්‍රදේශෙ නෙමෙයි මේ කෝපි ඇව්වේ. එතනින් එහා ප්‍රදේශයක් කියලා. එතකොටත් කියනවා අලි මන්දාවෙන් එහා කෝපි ඇව්වේ නෑනේ සර් කියලා. ඊට පස්සේ කොහොම හරි කේරි කියනවා ඒවෙන් වැඩක් නැහැ. තමුසේ මේ කොන්ත්‍රාත්තුව බාර ගන්නවාද කියලා. ඊට පස්සේ අප්පුහාමි කියනවා අකමැත්තෙන් වුණත් මේ වැඩේ මම බාර ගන්නම් කියලා. ඒ කියන්නේ ওই කාලේ වෙනකොට දැන් අලි මිනිස්සුයි අතර නොනිල ගිවිසුමක් තියෙනවා. අපි අලින්ගේ ප්‍රදේශය අල්ලගන්නෙත් නැහැ. අලි ගම් වැදිලා මිනිස්සුන්ට කරදර කරන්නෙත් නැහැ. කොහොම මිනිස්සුයි සෝබා දහමයි අලි අතර ගිවිසුමක් තිබ්බ කාලෙක තමයි කෝපියක පටන් අරගෙන අලින්ගේ බිම් කොටස යම් ප්‍රමාණයකට අඩු වෙන්නේ. නමුත් මේකත් එක්කත් යම් සාමදානව දෙකොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ දැන් ඔන්න ඔය කතාව කොහොම තියෙද්දි මෙතන වැඩේ පටන් ගන්නවා. ටොම් කෙරි කියනවා මෙතන මඩවරු මගුරේ වතුර බස්සලා වැඩේ පටන් ගන්න කියලා පහුවදා ඉඳන්ම වතුර ටික බස්සලා සම්පූර්ණ ගල් වලින් අත්තිවාරම් බැදලා වැඩේ පටන් ගන්නවා. එතකොට මේකේ මේ බංගලාව හදන්නේ එක පරම්පරාවක නෙමෙයි පරම්පරා 7කට ඉන්න පුළුවන් වෙන විදිහට බුරුමෙන් තේක්ක ලී ගෙන්නලා ඒ වගේ ලස්සන්ට විශාල විදිහට මේ බංගලාව හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ වත්තේ වැඩ කරන මිනිස්සුත් කතා වෙනවා මෙච්චර එකක් මොකටද ඉතින් තාම පවුලකුත් නැහනේ මැරිලා යන මිනිස්සයාට මොකටද මේ මෙච්චර ලොකු බංගලාවක් කියලා. එතකොට මේ අප්පුහාමි කියන්නේ හරි ලෝයල් මිනිස්සෙක්. අප්පුහාමි අනිත් පැත්තට කියනවා උඹලට ඒ කතා වලින් වැඩක් නැහනේ. සුදු මහතුරුන්ගේ වැඩ එහෙම තමයි. සුදු මහතුරු ඒ තත්ත්වයට තමයි දේවල් කරන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මේ වැඩ කරන්න ගන්නවා වැඩ ටික යනවා. ඊට පස්සේ ඔය වැඩ ටික කරගෙන යද්දී ඔන්න ග්‍රීස්ම කාලයක් උදා වෙනවා. කියන්නේ පල්ලෙහා කැලෑවේ දියුල් පත්වල වතුර හිඳිලා වතුර බොන්න නැති වෙනවා කැලේ එන්න සතුන්ට. දැන් ওই කැලේ ඉන්නවා එක අලි රංචුවක්. එතකොට මේකේ නායක ඇතෙක් ඉන්නවා. ඇත් රංචුවක් සහ අලි රංචුවක් කියන එක මේක අතරින් පතර වෙනස් වීගෙන යනවා. අපි ගමු ඇත් රංචුවක් කියලා. එතකොට මේ දැන් ඇත් රංචුවට පල්ලෙහා කැලෑවේ බොන්න වතුර නැති වෙනවා. දැන් ඔහොම ඉඳද්දී මේ නායක ඇතාට මතක් වෙනවා තමන් පොඩි කාලේ මෙන්න මෙහෙම කන්ද මුදුනේ මඩ වගුරක් තිබ්බා. ඒකට ගිහිල්ලා අපි වතුර බිව්වනේ කියන එක. ඊට පස්සේ ඕක මතක් වෙලා තමන්ගේ අලි රංචුවට උන්චනාද කරලා එක්කගෙන යනවා මේ කන්ද උඩ තියෙන මඩ වගුර හොයාගෙන. දැන් ඔහොම ලං වෙද්දී
නායක ඇතාට දැනෙන්ඩ ඕන් නැති දෙයක් දැනෙනවා. දැනෙන්ට අකමැති දෙයක් දැනෙනවා. ඒ තමයි මිනිස්සුන්ගේ කුයිලි මිනිස්සුන්ගේ ගඳ. මිනිස්සු මේ හරි ඉන්නවා කියන ඉව දැනෙනවා. සොහොම බලාගෙන උඩටම යද්දී තමන් මඩුවගුර හාගෙන යනෝ දැම මහන්සියෙන් සෑහෙන්න වෙලාවක් කරගෙන තමයි මේ ඇත්රංචුවත් එතෙන්ට එන්නේ. ටවස ගියාට පස්සේ මඩවගුර වෙනුවට මඩුවගුර එතන නෑ මඩුවකුර වෙනුවට එතන තියෙන්නේ ලොකු ගල් අත්තිවාරම් බැඳපු අනු ගහපු ගෙදරක් හදාගෙන යන ගෙදරක් මිනිස්සු හෝගාල වැඩ. පස්ස මේක දැක්හම මේ ඇතාට සෑහෙන්න කේන්තියනවා. මෙච්චරකල් ස්වබාදහමයි අපි මිනිස්සු අතර යම් එකඟ තාවත් තිබ අපි මිනිස්සුන්ට කරදර කරන්න මිනිස්සු අපිට කරදර කරන්න කියන කෝපියාවන වුවගෙන් යම් හානියක් වුණා නමුත් මේ පැත්තකට වෙලා හිටිය දැන් අපිට බොන්න අතුට්ටිකත් නැති තත්වකට ඇවින් එනවයි කියන හැඟීම මේ මහාතාට දැනෙනවා. ඇතා කුංචනාද කරනවා තමන්ගේ පිරිසට කුංචනාද කරලා මිනිස්සුත් එක්ක ගැටුමක් පටන් ගන්න. තකොට මේ වෙලාවේ සිංහල මිනිස් තමයි වැඩ කරන්නේ සිංහල මිසු බයනවා ඇයි අලි රංචුවක් ඇවිල්ලා තමන්ගේ මේ වැඩ කරගෙන ඉන්න වැඩ පොලට පහර දෙනවා. තකොට මිනිස්සු තැන හිස්රූලු අත දුවනවා අලින්ගෙන් බේරෙන්න. අලිත් එසේ මෙසේ ප්‍රහාරයක් නෙමේ දෙන්නේ සම්පූර්ණයම වැඩබිම නාස කරන තත්වටම පත්වෙන. ඔය අතර එක මනුස්සෙක් ඉන්නවා අලිදිහා බලාගෙන බය නැතුව කෙලින් බලාගෙන ඉන්නවා. ඒ තමයි මේ ටොම් කේරි. ටස ටොම් කෙරි බලාගෙනද නායක අතත් දකින ටොම් කෙරිය. ටස්සේ මේ ඇතා ටොම් කෙරි ඉදිහාට යනවා ටොම් කෙරිටත් පහර දෙන්න කියල හිතාය. සොහොම ඇද්දි ටොම් කෙරි හෙලවෙන්නෙත් නෑ බයනතු ඉන්න. යාර ඉස්සක් තරන් ලං වෙද්දි ටොම් කෙරි මේ ඇතාට වෙඩි තියෙන තාගොල්ලෝ පසාරු කරගෙන උන්ඩයක් ගිල්ල එතනම මේ සද්ධන්ත ඇතා දනිින් වැටලා මිය දෙනවා. ඉං ඔය ඇත්ගා රංචුවේ ඉන්නවා තව පොඩි ඇත් පැටියෙකුයි ඇතින්නකුයි. ටස මේ කලබලෙත් එක්ක දැන් පොඩි ඇත්තා දන් ඇත් පැටිය දන්න මොකක් දෙන්න කියල පහර දෙනවා කෙනෙ විතරයි දන්න හොම කලබලලා දැන් වෙඩි හන්ඩට බයවෙනවා මේ හැමෝම. ඊට පස්සේ මේ ඇත්තුත් හිස හැරිච් අතේ දුවන්න ගන්න. එහෙම අද්දි කපල තියෙන බොරුවලකට මේ ඇත්තම්ම වැටෙනවා ඇතින්න වැටෙනවා. ඒ උඩට මේ ඇත් පැටියත් වැටෙනවා. ටස්සේ දංගල්ල ඇත් පැටිය කෝමහර මේ වලෙන් උඩට යනවා වලෙන් උඩට ගිහිල්ල කැලේට දුවන්න හදන. ඉදවාගෙන අද්දි ළඟ ගොඩ ගහල තියෙන ලී ගොඩක පෙරලිලා වැටිලා එක ලොකුලියක් ඇවිල්ල මෙයාගේ ලී පතුරක් ඇල්ල ඇගේ පසාරු කරගෙන ගිහිල්ල ලොකු තුවාලකුත් ඇදෙන. ඔය අතරේ ටොම් කේරි මේ පොඩිය පැටියටත් වෙඩි තියන්න හදනවා. ඒ වෙඩි තියන්න හදද්දි හිස් කබල වැදිලා එක කනේ වැදිලා අනතුවාල කරගෙන මේ උන්ඩ වෙන යාකට යනවා. ඉට වස්සේ ඔහොම යද්දී අලි පැටිය හොඳට බායනවා. දැමං තැනතැන අල්ලි පැටිය ඇත් පැටිය වෙනස් දෙවී කතා කරනන්නේ ඒක ගැටලුවක් කරගන්න එපා. තකොට මේ අලි පැටිය දැන් කැලේට දුවගෙන යනවා අනිත් රංචුවත් විසිරලා කැලේට යනවා. පස්සේ හොමෝම ගිහිල්ලා අලි පැටිය කොමරි රංචුව හොයා ගන්නවා. තනින් කැලේට යනවා මේ කට්ටියම. ටස ඔතනින් ඒ සිදුවීම ඉවරයි කාලෙ ගත වෙනවා. බංගලාවේ වැඩ අපහු පටන් ගන්නවා බංගලා වැඩ කෙරීගෙන යනවා. ඔය අතරේ බංගලාවේ වැඩ නවතින් අවුරුදු දෙකට විතර කලින් ටොම් කේරි තීරණය කරනවා මම මගේ මවුරටට යනවා එංගලන්තයට යනවා මම විවාහයක් කරගන්නවා මම මගේ බිරිඳත් එක්ක මේ බංගලාවේ ආරම්භක උත්සවයට ඕපනිං එකට ගෙට ගෙවිදීමට එනවයි කියන එක. ටවස්ස මෙයා නැවුණගෙනවා එංගලන්තට යන්න එංගලන්තට ගිහිල්ලා එහින් විවාහයක් කරගන්න. විවාහයක් කරගෙන අවුරුද්දක් යන්න කලින් මේ දෙපලට දරුවෙක් උපදිනවා. ඊට පස්සේ දරුවෙක් ඉපදුන සතුට මෙහෙටත් දක්වන රත්නගිර කියන මේ තමන්ගේ ප්ලාන්ටේෂන් එකටත් විස්තරේ කියනවා විදුලි පණිවිඩයක් කරා. එතකොට මේ ටොම් කේරි කියන්නේ අර දැඩි මනුස්සයෙක් වුණත් තමන්ගේ සේවකයන්ට හොඳට සලකුප් මනුස්සෙක්. එතකොට සඳහන් කරනවා රත්නගිර
වත්තේ මිනිස්සු සම්පූර්ණ ලොකු සැමරුමක් පවත්වලා මේ සතුට සමරනවා. ඊට පස්සේ ටොම් කේරි සතියක වැටුප් හැමෝටම ලබා දෙනවා ඒ දවස්. ඔන්නඔහම ඒ අතින් ගත්දී හොඳ මනුස්සෙක් විදිහට තමයි ටොම් කේරිව හඳුන්වන්නේ. ඊට පස්සේ තව සතියක් යන්න කලින් ආපහු ටෙලිග්‍රෑම් එකක් එනවා ටොම් කේරිගේ බිරිඳ මිය ගියා කියන එක. ඒකට ටොම් කේරි දරුවා විතරක් තනි වෙනවා. ඊට පස්සේ යම් කාලයක් ගියාට පස්සේ ටොම් කේරි තමන්ගේ නෑදෑයන්ට දරුවා උස්මහත් වෙන්න බලා ගන්න දීලා ලංකාවට එනවා මෙහි වැඩ ටික කරගෙන යන්න. ඔන්න ඔහම ගිහිල්ලා ටොම් කේරි බංගලාවේ වැඩ ටික කරගෙන යනවා. ඔන්න ඒ අතරදී කාලෙ ගත වෙලා යනවා. 1869 කියන අවුරුද්ද එනවා. එතකොට මේ 1869 අවුරුද්ද කියන්නේ එච්චර හොඳ අවුරුද්දක් නෙමෙයි මේ වැවිලිකරුවන්ට. මොකද ඒ අවුරුද්දේ තමයි කෝපි වගාවට හෙමිලියා වෙස්ට්‍රාටෙක්ස් කියන වසංගතය පැතිරලා දිරිල් රෝගේ පැතිරලා මේ කෝපි වගාව විනාශ වෙන්න පටන් ගන්න. එතකොට මොකද කරන්නේ? කෝපි වගාව ආයේ ගිනි තියලා සම්පූර්ණයෙන් විනාශ කරලා ආයෙ ඉඳවනවා. ඕක තමයි අනුගමනය කරලා තියෙන ක්‍රියාමාර්ගය. දැන් අනිත් වැවිලිකරුවෝ ඕක කර try කරද්දී මේ ටොම් කේරි කෙලින්ම පළවෙනි වතාවටම මේ තමන්ගේ කෝපි වගාව විනාශ වුණාට පස්සේ තේ වගාව පටන් ගන්නවා. දැන් අවුරුදු දෙකක් විතර ගිහිල්ලා අනිත් වැවිලිකරුවෝ තේ වලට එද්දි ටොම් කේරි කෙලින්ම තේ වගාවේ යම් කාලයක් ගිහිල්ලා ස්ථාවර වෙලා ඉන්නේ. ටොම් කේරි සතුටු වෙනවා තමන්ගේ පුතාට කොහොම හරි දෙන්න යම් දායාදයක් මම දැන් ගොඩනගලානේ තියෙන්නේ කියලා. හරි. කොහොම කාලය ගත වෙනවා. එතකොට එංගලන්තේ තමන්ගේ දරුවා වැඩෙනවා. තමන්ගේ දරුවා තමයි ජෝර්ජ් කේරි. එතකොට ජෝර්ජ් කේරිට දෙන්න දීපලක් තමන් ගාව තියෙනවා කියලා සතුටින් ටොම් කේරි තමන්ගේ ජීවිකාව කරගෙන යනවා. කොහොම කාලය ගත වෙනවා. ඊට පස්සේ එක දවසක තමන්ගේ තේ වතු වල ඇවිදලා දවසේ වැඩ ඉවර කරලා ටොම් කේරි බංගලාවට එද්දි බංගලාව පේන මානෙදී ඉස්සරහට හම්බෙනවා තරුණ හස්තිය. තරුණ ඇතෙක්. එතකොට මේ ඇතා දැක්කහම ඇතාගේ එක පැත්තක සම්පූර්ණ ලොකු තුවාල කැලලක් තියෙනවා. ඊට පස්සේ එක කනක් මොකක් හරි දෙයකින් තුවාල වෙලා කියලා පේනවා. ටොම් කේරිට එකපාරට මතක් වෙන්නේ මේ Tamanට සම්බන්ධද නැද්ද මේ ඇතා කියන එක. තරුණ ඇතා කියන එක. හැබැයි ඇතාට මතකයි මේ අවට බිමේ වෙච්ච හරිම දුක්බර වේදනාත්මක සිදුවීම් පෙළ. මොකද මෙතෙන්දි තමයි තමන්ගේ රැළේ ප්‍රධානියන් තමන්ට අහිමි වුණේ. ඊට පස්සේ තමන්ගේ අම්මව මෙතෙන්දි නැති වුණේ. තමන් තුවාල වුණේ. ඒ බය ඒ වේදනාව මේ තරුණ අලියාගේ තාම තියෙනවා. ඊට පස්සේ පහුකාලීනව ඇවිල්ලා බලද්දි මේ අලියට පේනවා තමන්ගේ අම්මව වහල් වැඩට පාවිච්චි කරනවා. දර කොටන් අදින්න බර වැඩවලට පාවිච්චි කරනවා. එතකොට ඒ ඇත්තම්මා තමන්ගේ තරුණ ඇතා දිහා බලලා වේදනාවෙන් කෑ ගහන සද්දේ මෙයාට මතක් වෙනවා. එතකොට ඔය සේරමත් එක්ක මේ තරුණ ඇතා බංගලාව දිහාට හැරලා වේදනාත්මක තර්ජනාත්මක කුංචනාදයක් නිකුත් කරනවා මේ පලිය ගන්නවයි කියන අදහසකින්. ඒ වගේ අදහසකින් හරිම වේදනාත්මකව මේ කුංචනාදයක් නිකුත් කරනවා. දැන් ටොම් කේරි ඕක දකිනවා. ඊට පස්සේ තමයි ටොම් කේරිට මතක් වෙන්නේ මෙන්න මෙහෙම සිදුවීමක් කාලයකට කලින් වුණයි කියන එක. ඊට පස්සේ ඇතා දැන් යන්න ඕනේ කැලේට. කැලෑවට යද්දි ටොම් කේරි ඇතයි මූණට මූණ සම්මුඛ වෙනවා හම්බෙනවා. ඔහොම වෙද්දි තාම මේ ඇතා සුදු මිනිස්සුන්ට බයයි. ටොම් කේරිට බයයි. මේ මෙන්න මෙහෙම මිනිස්සෙක් තමයි අපි විනාශ කරේ කියන මතකෙ මේ ඇතාගේ තියෙනවා. ඊට පස්සේ ඇතා එතනනොත් පහු බහැලා කැලේට යනවා. කැලේට ගිහින් කැලේ එක පේන ගල් තලාවකට ගිහින් ආයේ කුංචනාද කරනවා. දැන් මේ වේදනාත්මක කුංචනාදයක් නිකුත් කරනවා. එතකොට ටොම් කේරි ඔක දකිනවා. දැන් ටොම් කේරිට හිතට අවුල්. මෙහෙම සිදුවීමක් වුණා. අප්පුහාමිය දවස්වල කිව්වා අලි තරහ කරගන්න එපායි කියලා. අලින්ට නිදහසේ ඉන්න දෙන්න ඕනේ කියන අදහස අලින්ගේ අප්පුහාමිලාගේ තිබ්බයි කියන එක
මෙයාට වැටහෙනවා. නමුත් ආපහු තර්ක කරනවා මම කොහොම හරි මේ දේවල් කරගත්තේ නැත්නම් මගේ පවුලට මගේ දරුවට මේ බංගලාව මෙච්චර සම්පත් තියෙන බංගලාව හැදෙන්නේ නැහැ නේද කියන එක. ඔන්න ඔය හැඟීමෙන් ටොම් කෙරි හිතා ගන්නවා නෑ මං කළේ හරි දේ කියලා. එයා බංගලාවට යනවා. ඊට පස්සේ කාලෙකට පස්සේ ටොම් කෙරි එංගලන්තයට යනවා තමන්ගේ පුතාව මෙහෙට එක්කගෙන එන්න ජෝර්ජ් කෙරි. කොහොම යද්දි තමන්ගේ තේ පෙට්ටිවල යොදාගන්නේ අර වේදනාත්මක කුංචනාද කරපු ඇතයාගේ රූපේ. එදායින් පස්සේ තමයි තමන්ගේ තේ ලෝකෙ පුරා අලිපාරතේ කියලා ප්‍රසිද්ධ වෙන්නේ. හරි ඕක තමයි මේ කතාවේ ආරම්භය. දැන් අපි ආරම්භය අරන් තියෙන්නේ. එතනින් එහාට අපි කතාව ගොඩනගාගෙන ලස්සනට විස්තර කරගෙන යමු. එහෙනම් මම අද මෙතනින් නවත්තන්න තීරණය කළා. ඔයාලා කැමති නම් ඔයාලාගේ කමෙන්ට් එකක් දාන්න මේ යන විදිය හොඳයිද කොහොමද වෙනස් වෙන්න තියෙනව නැස් වෙන්න. මේ පොත කියවලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මේකේ ෆිල්ම් එක තියෙනවා. ෆිල්ම් එක හොයාගෙන බලන්න හරිම ලස්සනයි. ෆිල්ම් එකේ නම් මේකේ පොතෙන් නිකන් හතරෙන් එකක් හතරෙන් භාගයක් වගේ තියෙන්නේ. මැද්දකින් නම් පටන් අරගෙන තියෙන්නේ. මේකේ සමහර සිද්ධි නෑ. පොත කියවලා තියෙන කට්ටිය විස්තරයක් දාන්න මේක කොහොමද ඔයාලට දැනුනේ කියන එක. මේ වගේ ලස්සන පොත් ගොඩක් තියෙනවා. වතුවගාවත් එක්ක ලියවිච්ච. අපි ඒකින් එක කතා කරමු. මේකේ ඉස්සරහට chapter wise අපි කතාව ගොඩනගාගෙන යමු. එහෙනම් thank you මාත් එක්ක රැඳිලා හිටියට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye